සමාව වෙන්න මැඩම්. වාර්තාකාරයන්ගේ කටවල් වහන්න මං කොහොම හරි පියවර ගන්නම් මැඩම්. අවශ්‍ය නැහැ. පියවර ගන්න හදන්නේ ඔක්කොම උනාට පස්සේද? මොකද ඇත්තටම මෙතන සිද්ධ වුණේ කියනවද? කොහොමද ඇත්තටම අපේ ඉස්කෝලේට මෙච්චර අපහාස කරන්නේ? සමාව වෙන්න මැඩම්. තමාට සමාව දෙන එකද දැන් මෙතන විසඳුම? මිනිස්සුන්ට මොනවද කියන්නේ? තමුන්ට තේරෙන්නේ නැද්ද මේක අපේ බිස්නස් වලට කොච්චර බලපානවද කියලා? තේරෙන්නේ නැද්ද මෙතන තියෙන රිස්ක් එක? වහාම මට මේ ප්‍රශ්නට විසඳුමක් ඕනේ. සභාපතිතුමාගෙන් කෝල් එකක්. ඒක මේ සුළු ප්‍රශ්නයක්. නෑ රිපෝටර්ස්ලා සිද්ධිය කොහොම හරි දැනගෙන. මේ මාධ්‍යකාරයෝ පස්සෙන්ම එලවනවා. ඔක්කොම එකයි. බයිසිකලේ රිපෙයාර් කරන්න තිබිච්ච වෙලාවක් නැති වුණා. ෂින්වා ඉස්කෝලේ මොඩරල් නිසා තමයි ඔක්කොම කඩතර. පුදුම වාදයක්. අම්මේ මං අද ඔය නිසා එයා තමයි ළමයා. ජන්දියා ඇවිත් කතා කරන්න. ඔයාට කතා කරන්න ඕනලු. මේ ඇවිල්ලා ඉන්න සින්නවා ගෲප් එකේ ලොකු ලොක්කෙක්ලු. ඈ ඔයා ළමයාව බේරගත් එකට ගොඩක් ස්තුතියි. අපිට ගොඩක් සතුටුයි. මම මොකුත් කළේ නෑ. ෂින්වා ඉස්කෝලේ ෆෙෆෝ කාර්යෝ තමයි මේකට වග මං ඒකන දන්නවා. ජැන්දිය මගේ පැටියෝ ඔයා පුදුම වෙන්න එපා. දන්නවද? ෂින්වා ඉස්කෝලෙන් අරන් ඇවිල්ලා තියෙන පණිවිඩය මොකක්ද කියලා? ශිෂ්‍යත්වයක් දීලා. ඇත්තටම මට ඒ කියපු ගමන් විශ්වාස කරන්න බැරි වුණාට ඔන්න ඔයා හෙට ඉඳලා ඉගෙන ගන්න යන්නේ සින්න ඉස්කෝලේ. ඇත්තටම මේ මාව ඒවාම තමයි. හෙට ඉඳන් ඔයා පීනන්න යන්නේ. අපේ අක්කා යනවා සින්න ඉස්කෝලේ. බෝරුවා. මොකක්? මොකද්ද කිව්වේ? මටද බූරුවා කිව්වේ? මං කිව්වේ අර ළමයා නිසානේ මේ ඔක්කොම. එයාව අහලෙන් පනින්න කිය නිසානේ මං ගිහින් එයාව අල්ලගත්තේ. ඒක ලොකු වැඩක් නෙවෙයිනේ. ජන්දි ඔයා තව ටිකක් හිතලා බලන්න. නෑ 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 ආයෙ තන දෙයක් නෑ. මම යාව කොහොම හරි එවනවා. මෙයා ටිකක් බය වෙලා. මං යන්නේ ඔය ඉස්කෝලේ. මං කියනවා ඔය ඉස්කෝලේ යන්න. දුවට පොඩ්ඩක් හිතන්න කල් දෙන්න. නෑ එයා අන්තිමට කොහොම වෙනවා මගේ වචනෙට. එහෙනම් අපි ගිහින් ඉන්නම්. මේ ලේකන්තුමා මේක අර ඡන්ද පොරොන්දුවක් වගේ නෙවෙයිනේ. සද්දේ මොකද?